ඔබ දවසක් ඔයාලා හැමෝටම අද මම ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ responsive sellers store page එකක් HTML, CSS, JavaScript සහ Tailwind යොදාගෙන ඩිසයින් කරන්නේ කොහොමද කියලා. දැන් අපි බලමු මගේ output එක පේන්නේ කොහොමද කියලා. මම මුලින්ම කිව්වොත් මම මගේ coding part එක කරගෙන තියෙන්නේ seller dashboard.php කියන ෆයිල් එක ඇතුලේ. ඒ වගේම මම මෙතනින් header එක add කරගෙන තියෙනවා. ඊට පස්සේ අපේ public store කියන කොටසේ මම මොනවාද කරලා තියෙන්නේ කියලා අපි දැන් බලමු. මුලින්ම මම මෙතන heading එකක් දාලා තියෙනවා your storefront කියලා. ඊට පස්සේ text එකක් add කරන් තියෙනවා manage and customize how your skills appear to customers කියලා. ඊට පස්සේ මම මෙතන add skills කියලා බටන් එකක් add කරන් තියෙනවා. ඊට පස්සේ මම sort කරන් මෙතන drop down එකක් දාගෙන තියෙනවා. ඊට පස්සේ මෙතන අපිට තියෙන මුළු skills ගාන ඒ වගේම මෙතන show කරලා තියෙන skills ගානයි පේන විදිහට හදලා තියෙනවා. ඊට පස්සේ මේ තියෙන්නේ මම database එකේ add කරගෙන තියෙන skills ටික ඒකේ image එකයි title එකයි ඒ වගේම description එකයි price එකයි ratings ටිකයි මේ හැමදේම මෙතනට add කරලා තියෙනවා මම. ඊට පස්සේ අපේ pagination part එක තියෙනවා මෙතන. ඊට පස්සේ මම අපේ footer එක add කරගෙන තියෙනවා. මේ තියෙන්නේ මම හදාගෙන තියෙන design එක. දැන් අපි බලමු මම කොහොමද මගේ coding part එක කරගෙන තියෙන්නේ කියලා. මම මගේ coding part එක කරගෙන තියෙන ඔයාලට කලින් කිව්වා වගේ seller dashboard.php කියන ෆයිල් එකේ ඒ වගේම මම මගේ code එක පටන් ගන්න තියෙන මෙතනින් php scriptlet එකක් දාලා elsif එකක් දාලා $tab කියලා variable එකක් හදලා ඒක sign කරලා තියෙනවා storefront කියන එකට. ඒ යටතේ තමයි මම මගේ coding part එක කරගෙන තියෙන්නේ. මුලින්ම මම section එකක් දාලා ඒකට classes ටිකක් add කරන් තියෙනවා bg white shadow sm කියලා. ඊට පස්සේ div එකක් දාලා ඒකටත් මම classes ටිකක් add කරන් තියෙනවා. ඊට පස්සේ මම ආයෙත් div එකක් දාලා ඒකටත් classes ටිකක් add කරන් තියෙනවා flex call sm flex row justify between ඒ වගේම item start sm item center gap 4 එකක්. ඊට පස්සේ මම div එකක් දාලා තියෙනවා වෙනම. ඒක යටතේ මම h2 tag එකක් දාලා your storefront කියලා text එකක් add කරලා තියෙනවා. ඒ වගේම ඒකට මම classes ටිකක් add කරලා තියෙනවා text 3xl font bold text gray 900 කියලා. ඊට පස්සේ මම paragraph tag එකක් දාලා ඒකටත් දාගෙන තියෙනවා manage and customize how your skills appear to customer කියලා text එකක්. ඒකටත් මම add කරන් තියෙනවා class එකක් text grade 600 කියලා. ඊට පස්සේ මම ඒ div එක එතනින් close කරලා anchor tag එකක් දාලා තිනවා. ඒකට මම classes ටිකක් add කරන් තිනවා. bg blue 600 text white px6 py3 rounded lg font bold hover shadow lg එකක්. ඒ වගේම මම මේ anchor tag එකට දීලා තියෙනවා add skill කියලා text එකක්. ඒ වගේම මම මේ href එක ඇතුලේ product register.php කියන ෆයිල් එක link කරලා තියෙනවා. ඊට පස්සේ මම මේ section එක මෙතනින් close කරලා තියෙනවා. ඊට පස්සේ sorting and filtering කියන කොටස යටතේ මම මගේ coding part එක කරගෙන තියෙනවා. මේ part එක ගැන මම ඊළඟ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක කතා කරන්නම්. ඒ වගේම මම මේකේ design එක ගැන ඔයාලට කතා කරොත් මෙතනදී මම section එකක් හදාගෙන තියෙනවා. ඒ වගේම ඒකට මම classes ටිකක් add කරන් තියෙනවා. ඊට පස්සේ div එකක් දාලා ඒකටත් classes ටිකක් add කරගෙන තියෙනවා. ඊට පස්සේ ආයෙත් div එකක් දාලා ඒකටත් classes ටිකක් add කරලා ඊළඟට මම තවත් div එකක් ඇතුලේ label එකක් දාලා තියෙනවා sort by. ඒකට මම classes ටිකක් add කරන් දෙනවා. වගේම 4 එකක් දීලා තියෙනවා. ඊට පස්සේ මම select tag එකක් දාලා ඒක ඇතුලේ මම options ටිකක් add කරගෙන තියෙනවා. newest first price low to high price high to low highest rating most customers කියලා ඒ select tag එක මම ඉතින් close කරලා තිනවා. ඊට අමතරව මම මෙතන වෙනම div එකක් දාලා අපේ skills show කරන කොටස හදාගෙන තියෙනවා. ඊට පස්සේ මම storefront view එකට අදාළ coding part එක කරන් තියෙනවා. මෙතනදිත් මුලින්ම මම section එකක් හදාගෙන තියෙනවා. ඒකට classes ටිකක් දාලා දෙනවා max width එක 7xl ඊට පස්සේ max auto px4 smpx6 lgpx8 py12 එක. ඊට පස්සේ මම div එකක් දාලා ඒකටත් classes ටිකක් add කරන් තියෙනවා. ඊට පස්සේ මාල් div එකක් දාලා එතනත් classes ටිකක් add කරන් තියෙනවා. ඊට පස්සේ මම product image එකට අදාළ කොටස මෙතනින් code කරන් තියෙනවා. එතනත් මම මුලින්ම div එකක් දාලා ඒකට classes ටිකක් add කරන් තියෙනවා relative h48 bg 200 overflow hidden එකක්. ඊට පස්සේ මම img tag එකක් දාලා ඒකට අපේ image එක set කරලා තියෙනවා. ඒ වගේම මම class එකක් add කරන් තියෙනවා width එක full height එක full object cover group hover එක scale 105 එකක්. ඊට පස්සේ transition transform එකක් දාලා තියෙනවා. ඊට පස්සේ ආයෙත් div එකක් දාලා
එතනම ඇඩ් කරලා තියෙනවා no image කියලා. එතනත් මම classes ටිකක් ඇඩ් කරන් තියෙනවා. width එක full, height එක full, BG gray 300, flex item center, justify center, text gray 500 කියලා. ඊට පස්සේ මම හදාගත්ත status badge එකට අදාළ කෝඩින් පාර්ට් එක මුලින්ම මම div එකක දාලා ඒකට classes ටිකක් ඇඩ් කරන් තියෙනවා. absolute, top 3, right 3 කියලා. ඊට පස්සේ span එකක් දාලා තියෙනවා. ඒකත් මම classes ටිකක් ඇඩ් කරන් තියෙනවා. status badge px3 py1 එකක්. ඒ වගේම මම මෙතනදී PHP tag එකක් දාලා අපේ status එක set කරන්න ඕන විදිහ කියලා තියෙනවා. ඒ වගේම status එකට අනුව ඒකේ color එක වෙනස් වෙන්න ඕනේ කොහොමද කියන එකක් මම මෙතනින් දාලා තියෙනවා. ඊට පස්සේ මම අපේ level badge එක හදාගෙන තියෙනවා. එතනත් මම මුලින්ම div එකක් දාලා ඒකට class එකක් add කරන් තියෙනවා. absolute, top 3, left 3 කියලා. ඊට පස්සේ span එකක් දාලා ඒකත් මම echo එකක් දාලා අපේ product එකේ level එක set කරන් තියෙනවා. ඒ වගේම span එකේ classes මම දීලා තියෙනවා px3 py1 bg blue 100, text blue 800, text excess, font medium, rounded full. එතනින් මම මේ div එකත් close කරලා ඊට පස්සේ product information වලට අදාළ කොටස් මම code කරන් තියෙනවා. මුලින්ම div එකක් දාලා ඒකට class එකක් add කරලා තියෙනවා p4 එකක්. ඊට පස්සේ h3 tag එකක් දාලා මම අපේ product එකේ title එක එතන set කරන් තියෙනවා. ඊට පස්සේ class දාලා තියෙනවා මම font bold, text gray 900, text lg line clamp 2 එකක්. ඊට පස්සේ මම paragraph tag එකක් දාලා අපේ product එකේ description එක මම මෙතන set කරන් තියෙනවා. ඊට අමතරව paragraph tag එකට මම classes ටිකක් add කරන් තියෙනවා. text gray 600, text sm, margin top එක එකක්, line clamp එක 2. ඊට පස්සේ මම rating and customers කියන කොටස යටතේ මුලින්ම div එකක් දාලා ඒකට classes ටිකක් add කරන් තියෙනවා. ඊට පස්සේ මම span එකක් දාලා customer count එක මේ විදිහට set කරන් තියෙනවා. ඊට පස්සේ span එකක් දාලා ආයෙත් මම average rating එක මෙතන set කරලා තියෙනවා. ඊට පස්සේ මම product එකේ price එකට අදාළ coding part එක මෙතන කරලා තියෙනවා. ඊට පස්සේ මම actions කියන කොටස යටතේ මුලින්ම div එකක් දාලා ඒකට classes ටිකක් add කරන් තියෙනවා. ඊට පස්සේ anchor tag එකක් දාලා href එක ඇතුළේ මම product edit.php කියන file එක link කරලා id එක මෙතනින් set කරලා තියෙනවා database එකකින් යන විදිහට. ඊට පස්සේ මම classes ටිකක් add කරන් තියෙනවා. ඊට අමතරව anchor tag එකට මම edit කියන එක දීලා තියෙනවා. ඊට පස්සේ මම button එකක් create කරගෙන තියෙනවා. මේ part එකෙන් මම කරලා තියෙන්නේ button එකේ status එක අපිට site එකෙන් edit කරන්න පුළුවන් වෙන විදිහට හදලා තියෙන එක. ඊට පස්සේ මෙතනින් මම div එකත් close කරලා අපේ PHP tag එකත් close කරලා තියෙනවා. ඊට පස්සේ මම pagination එකට අදාළ coding part එක මෙතන කරගෙන තියෙනවා. ඒ part එක ගැන අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු. ඊට පස්සේ මම මෙතන PHP එකක් දාලා තියෙනවා. ඊට පස්සේ එතනදී මම div එකක් දාලා ඒකට classes ටිකක් add කරලා තියෙනවා. ඊට පස්සේ මම ආයෙත් div එකක් දාලා එතන අපේ package කියන emoji එක add කරලා තියෙනවා. ඊට පස්සේ h3 tag එකක් දාලා මම NoSQL කියන text එක දීලා තියෙනවා. ඒකට මම classes ටිකක් add කරලා තියෙනවා. text excel, font bold, text gray 900, mb2 එකක්. ඊට පස්සේ මම paragraph tag එකක් දාලා paragraph එකක් add කරන් තියෙනවා. start by creating your first skill to build your storefront කියලා. ඒකටත් මම class එකක් add කරන් තියෙනවා. text gray 600, margin bottom 6 කියලා. ඊට පස්සේ මම anchor tag එකක් දාලා create your first skill කියලා මෙතනට add කරන් තියෙනවා. ඒ වගේම href එක ඇතුලේ මම product register.php file එක link කරලා තියෙනවා. ඒ වගේම classes ටිකක් add කරන් තියෙනවා. එතනින් මම මේ div එකත් close කරලා php tag එකත් end කරලා තියෙනවා. ඒ වගේම මෙතනින් මම මේ coding part එක ඉවර කරගෙන තියෙනවා. එතකොට මේ විදිහට තමයි මම Seller dashboard.php file එකේ අපේ public store එකට අදාළ design එක මම කරගෙන තියෙන්නේ.